වහන්සේ නිර්යගාමී වන පුද්ගලයෙකු ඒ දඬුවම් විඳින්නට කලින් යම රජු විසින් මේ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමක් කරනවාද? විශේෂයෙන් ඔහු Tamanගේ පෙර ජීවිතයේදී මේ යාමට පෙර ගත කළ ජීවිතයේ කරන ලද කුසල කර්මයන් පිළිබඳව දෙමාපියන්ට සැලකීම ආදී දේවල් සම්බන්ධව මෙහෙමයි නෝනා සූත්‍රයක ওই කාරණේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. තේරෙනවද? යම රජුරෝ මේ නිරයට වැටුණාට පස්සේ ආ ඉන්දියට ගෙනල්ලා ඒ යම රජුරෝ මෙවැනි ප්‍රශ්න විචාරීමක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයක පැහැදිලිව දේශනා කරනවා. එහෙම දේශනා කරද්දී ඒක නැහැ කියලා කියන්න අපිට පුළුවන්කම නැහැ. නමුත් නෝනා අනිවාර්යයෙන්ම කෙනෙක් නිරයගාමී බවට පත් වෙන්නේ මැරෙන අවසාන චුතිසිත බලවත් වූ ලෝභ ද්වේෂ මෝහකින් තෙත්තුන පමණයි. විශේෂයෙන්ම ලෝභ සිතත් නෙමේ ද්වේෂ සිතයි මෝහ සිතයි තමයි අපිව බලවත් ආකාරයෙන් නිරයට අරගෙන යන්නේ. එවැනි ශක්තිමත් ද්වේෂ සිතක් ලෝභ සිතක් සකස් වෙලා නිරේ ප්‍රතිසන්දියක් ලැබුණාට පස්සේ ආයිමත් යම රජුරවන්ට ප්‍රශ්න කරන්න අවස්ථාවක් දෙයෙන් ලැබෙන්නේ නැහැ. නමුත් එවැනි ප්‍රශ්න කිරීම සිද්ධ වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. මොකද ශක්තිමත් මහා කුසල් ශක්තියින් කරලා අවසාන තිතේදී සකස් වෙන දැඩි ද්වේෂයක් නිසා එවැනි නිරයට වැටෙන අවස්ථාවන් තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවන් තිබෙ තැනදී ප්‍රශ්න කිරීමට ලක් වෙලා යම් සහනයක් ලැබෙනවා වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයට අනුව. නමුත් නිරයට වැටුණාට පස්සේ නෝනා මම නම් දකින්නේ හැම කෙනාම මෙවැනි සම්මුඛ සාකච්ඡාවකට යොමු වෙලා නැවත බේරෙන්න පුළුවන් අවස්ථා සකස් වෙනවා කියලා. ඒ නිසා නිරයට වැටුණා නම් එක්ක මහා ගිනි ජාලාවකටයි වැටෙන්නේ. එහෙම නැත්නම් අර මහා ගුතුරන්නා වූ ලෝකුඹු නිරයකටයි වැටෙන්නේ. නැත්නම් ගිනි අඟුරු ජාලාවකටයි වැටෙන්නේ. ඒවට වැටුණාට පස්සේ ආයිමත් යම රජුරෝ ළඟට ඇවිල්ලා ප්‍රශ්න විචාරණ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා කොතැනකවත් අපි හිතන්න නරකයි මම අපායට වැටුණත් නෑ බය වෙන්න දෙයක් නෑ යම රජුරෝ ළඟට ගිහිල්ලා මට ගොඩ එන්න පුළුවන් කියලා එහෙම හිතනවනම් ඒව කවදාකවත් සිද්ධ වෙන්නේ නැති දේවල්. ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ සතර අපායට අදාළව තියෙනා අකුසල් වලින් බැහැර වෙලා නිරය කෙරේ බය සකස් කරගෙන මම නිරයෙන් මිදෙනවා කියන කාරණේ හිත තුළ සකස් කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ නිරයේ දුක් විඳින නිරිසතුන්ට ඒ හිමිවන වද වේදනාවන් මහා දුකක් හැටියට දැනෙනවද? නැත්නම් බලවත් අකුසල ශක්තිය නිසාම ඒ වේදනාව ඒ නිරිසතුන්ට දැනෙන්නේ නැද්ද? සෑම නිමේෂයකදීම දැනෙනවා. පිච්චෙනවා දැනෙනවා, ගිනි ගන්නවා දැනෙනවා, තැම්බෙනවා දැනෙනවා. ඒ පීඩාව විඳින්මින් ඒකනේ ඒගොල්ලන්ගේ අකුසලයේ දිගනවන. නිරේට වැටුනහම කල්ප ගානකින් ගොඩ එන්නේ නැහැ කියන්නේ ඇයි? සෑම නිමේෂයකදීම ද්වේෂය වැඩෙන්නේ, වෛරය වැඩෙන්නේ, ක්‍රෝධය වැඩෙන්නේ, වේදනාව වැඩෙන්නේ. ඒවා වැඩෙන්න තව අකුසල් වැඩි වෙලා නිරයට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා. දැන් ඒ නිසා ඒ පිච්චෙන මොහොතේ ඒගොල්ලෝ හැම වෙලාවෙම මේ පිච්චීම ඒගොල්ලන්ට තේරෙනවා. දැවෙන මොහොතේ ඒ දැවීම තේරෙනවා. ඒක තමයි අකුසලයේ කියන්නේ. ඒ නිසා නිරේතුරුවම මේ පීඩාව විඳින්මින් තමයි එයා නිරේ ජීවත් වෙන්නේ. ඒ පීඩාව එයා විඳින්නේ. ස්වාමීන් වහන්සේ නිරේකාමී වෙන පුද්ගලයෙක් විශේෂයෙන්ම නිරේදී තම අකුසල් ශක්තිය ගෙවීමක්ද සිද්ධ කරන්නේ නැතිනම් නූපන් අකුසල් උපදවා ගැනීමක්ද තවදුරටත් සිද්ධ කරගන්නේ? නෑ එක පැත්තකින් ගෙවෙනවා. තව පැත්තකින් රැස් වෙනවා. ගෙවන ගමන් රැස් වෙනවා. ගොඩේමක් නැහැ. ඒකයි කියන්නේ නිරේට වැටෙනානෝ කල්ප 100ක් කෝටි ගානකින් ගොඩ එන්නේ නැහැ කියලා. ගොඩේමක් නැහැ කියන්නේ. නමුත් කවදා හරි තැනකදී මොකක් හෝ මතුවලා එනවා අර අකුසල් විපාකයන් ගෙවෙන මොහොතක් එනවා. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවානේ ඒ නිරිසතා අර ගිනි ජාලාවේ පිච්චි යනකොට යාට පේනවා කියනවා ඒකේ තියෙන එක දොරක් ඇරෙනවා. ඒ දොර ළඟින් පැනලා යන්නේ යනකොට මේක පාට ඒ දොර වැහෙනවා කියලා. ආයෙමත් ඕකේ තව අවුරුදු 10,000 ගානක් ඉන්නකොට යාට පේනවා පිච්චි තව දොරක් ඇරෙනවා. එයා දොර ළඟට දුවන් යනකොට ඒ දොරක් වැහෙනවා. මෙහෙම දොරවල් හතර පැත්තට දුවදුවා එද්දී යම් දවසක් එනවා මේ දොර වැහෙන්නේ නැත්තවල. එදා ඇරිලා තිනවා. එතනින් යා වැටෙන්නේ තවත් නිරයකටයි කියනවා. ඉතින් ඒ වගේම ඔබට වැටුණොත් ගොඩ එන්න බෑ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ශ්‍රද්ධාව තුළින්මයි. ශ්‍රද්ධාවේ දුර්වල නම් අපි හිතන්න බෑ මේවා තියෙනවා කියන කාරණේ අපි දකින්නේ නැහැ. ඔවෙනි නිරවල් වල අපි කල්ප ගානක් දෙන්නේ.